ඔයාලට කොහමද ඔක්කොම හොඳින් ඉන්නව ඇති කියලා විශ්වාස කරනවා. අද මම සෝටිස් හැදුවා. සෝටිස් හැදුවා කියන්නේ මේ මහගෙදර පාටියක් තිබිලා මේ ඒකට සම්බූස හින්දි හැදුවා. ඒක ඉතුරුලා තිබුණ ඇජීන ටිකක් පිටි ටිකක් ඉතුරුලා තිබුණා. පිටි ටික දාලා අල කරි එකක් හදලා තිබුණා. අර කරි එකක් දාලා බිත්තර ගෙඩි 4ක් තම්බලා පොඩිවට 4ට කපලා දාලා සෝටිස් හැදුවා. ඒ හදපු සෝටිස් තමයි තියෙන්නේ. මම වීඩියෝ එකක් සෝටිස් හදන වීඩියෝ එකක් දාන්නම්. සෝටිස් වලට පිටි අනපුවාම අනන්නේ කොහොමද, හසුව කොහොමද හදාගන්නේ කියලා. අද වෙලාවක් තිබුණේ මහගෙදර පාටියක් 5:35ට විතර කතා කරලා කිව්වේ 7:00 වෙනකොට ඕනේ කියලා. ඒ පාර ඉක්මනට හදලා දැම්මා. මේ ඇරිය 7:20 වෙනකොට හදලා 7:45 වෙනකොට ඩ්‍රයිවර් ඇවිල්ලා අරගෙන ගියා. මම මේ වීඩියෝ එකක් ගත්තේ දාන්න ඔයාලට බලන්න ඕන හින්දා. දිගට වීඩියෝ එකක් ගන්න වෙලාව මදි වුණා. ඒකින්ද තමයි මේ සෝටිස් ටිකට ගාලා හදලා ඉවර වෙලා වීඩියෝ එකක් ගත්තේ. ඔයාලට බලන්න. මේ සම්බූස හින්දි වලට හදපු සෝස් එක තියෙන්නේ. රැයට කන්න තමයි මම මේ හැදුවේ. කොහොමද ඩ්‍රයිවර්ලාත් ඇවිල්ලා සමහර වෙලාවට කෑම හොයනවා. ඒකින්ද අපි 4 දිනක් ඉන්නවා. පිලිපිනියෝ දෙන්නයි ඉතියෝපියක නෑ. අපි 4 දිනක් ඉන්නවා මායි. මම නම් ලංකාවේ මං විතරයි ඉන්නේ. එනට ඉතින් ඔක්කොමලා කනවා. ඒකින්ද රැයට කන්න සෝටිස් හැදුවාද. ළමයි නම් ඉතින් කන්නේ. අපි 4 දෙනයි ඩ්‍රයිවර්ලා 4 දෙනයි තමයි ඉතින් කෑවොත් ඉතින්. ඩ්‍රයිවර්ලා 3 දෙනයි සිකියුරිටි 4යි ඉතින්. ඉතින් මං පුංචි වීඩියෝ එකක් දැම්මේ. ආයේ මං සෝටිස් හදනකොට වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා වීඩියෝ එකක් හදලා දාන්නම්කෝ. මේ දවස්වල ටික වැඩි ඒකින්ද වීඩියෝ කරගන්න වෙලාවක් මදි වෙනවා. හදිසියට කෑම හදන්න කොහොම වීඩියෝ හදන්න වෙලාවක් නැහැ. නිදහසේ හදන්න විදියක් නැහැ නේ ඒකින්ද. ඒක තමයි පරක්කු වීඩියෝ දැම්මින් නැත්තේ මේ දවස්වල. මං හෙට දිහාට වීඩියෝ එකක් මේ සෝටිස් හදනවා දාන්නම්කෝ වීඩියෝ එකක්. එතකොට කොහොමද හදන්නේ, මොනවද පිටි දාන්නේ? මම මේකට මොනවත් දාලා නැහැ. දාලා තියෙන්නේ ලුණුයි, ගම්මිරිස් කුඩු චුට්ටකුයි, මේ තෙලුයි විතරයි දාලා තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන මොකුත් දාලා නැහැ මම මේකට. ඊසනම්මන පිපෙන්න මොකුත් දාලා නැහැ. සම්බූසේ හින්දි හදන විදියටම සෝටිස් හැදුවේ.